කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ප්‍රතිලාභය අපිට දුර්ලභව ලැබෙන දෙයක්. මේ මනුස්සාත්ම භවය. ඔබට අපට මේ ලැබිලා තියෙන්නේ එක්කෝ අපි දිව්‍ය ලෝකවල ඉඳන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඇත්තේ. දිව්‍ය ලෝකවල පින් කරලා දිව්‍ය ලෝකවලට ගියාම ඒ පින ඉවර වුණාම නැවතත් භවයක උප්පත්තිය ලැබෙනවා. ඇතැම් වෙලාවට නරක භවයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් දෙවියන් මිය පරලෝ යනවායි කියලා කියන්නේ අපි මිය ගියාට දෙවියන්ට කියන්නේ චුත වෙනවා කියලා. ඒ දිව්‍ය ලෝකවල දේහයක් ඉතුරු වෙන්නේ නැහැ. ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ. මල් වඩන් තියලා පෙට්ටි අරගෙන පිටිපස්සේ එහෙම යන්නේ නැහැ. වෙන්නේ මෙහෙම දෙයක්. දිව්‍ය ලෝකවල දෙවියෝ චුත වෙන්න කිට්ටු වුණාම හඳුන ගන්න පුළුවන්. කොහොමද? දාඩිය දානවා. දැන් ඔය ඇත්තන්ට දාඩිය දානකොට හිතන්න එපා අපි මේ චුත වෙන්න තමයි හදන්නේ කියලා. මේ අපිට නෙමෙයි. දිව්‍ය ලෝකවල. එතකොට දාගෙන ඉන්න පළඳලා ඉන්න මල් මාලා පර වෙන්න ගන්නවා. පැලඳගෙන ඉන්න ආභරණ දුර්වර්ණ වෙනවා. ආන් එතකොට දැනගන්නවා දැන් මේ ලෝකෙන් චුත වෙන්නේ නැහැ. පමණ දෙවිවරුන්ට ඒ දිව්‍ය සැප සම්පත් විඳින ඉන්නකොට ඒකවත් දැනගන්න වෙලාවක් නැහැ. එහෙම්ම චුත වෙනවා. දිව්‍ය සැප සම්පත් විඳින්න. එහෙම කතා තියෙනවා. ඉතින් එහෙම දැනගත්තට පස්සේ අනේ අර වටේ ඉන්න දෙවිවරු ඇවිල්ලා කතා කරනවා. හිත හදනවා. එයා කියනවා සුගතියක උප්පත්තිය ලබන්න. පින් කරන්න පුළුවන් තැනක උප්පත්තිය ලබන්න. එතනට හිත හදාගන්න. මනුෂ්‍ය ලෝකෙට යන්න. මනුෂ්‍යත් භාවයක් ලැබලා පින් කළා යන්න. එහෙම කියලා අර දෙවිවරු වටේ ඉන්න අය හිත හදනවා. දැන් ඔය ඇත්ත උනත් එහෙමනේ. මනුෂ්‍ය ලෝකේ මේ මිය යන ඇත්තන්ටත් එහෙම හිත හදන්න පුළුවන්. ඔය ඇත්ත දන්නව ඇති කරන විදිය. මේ යන්න කිට්ටු වෙනකොට ඔය ඇත්ත කරනවා. ඔය පිරිත් ටිකක් කියවනවා. බණ ටිකක් කියවනවා. පින් පොත කියවනවා. දිව්‍ය ලෝකෙත් එහෙමයි. යාළු මිත්‍රයෝ එකතු වෙලා යහපත් තැනක මනුෂ්‍ය ලෝකෙට යන්න කියලා කියනවා. ඉතින් අන්න එහෙම අපි ආවා වෙන්නටත් පුළුවන්.